ඔල්ලා කන්නේ මෙච්චර මේ අවුරුද්දක් ලබාගෙන එනවා. ඒවත් වහගෙන අයියෝ මුළු රටම එකතු වෙලා අවුරුද්දට නැකතට ලකින්න පත්තු කරනවා. මුන් මෙහි වැරිච්චේ කොල්ල මල මුස්සද්දු කමට. නැගිටපන්. අයියෝ තාත්තේ මොන නැගද්දනේ දැන් නිදා ගන්න දෙන්නකෝ අප්පා. නිදා ගන්න. මෙන්න මේ වරෙන් මගේ මැරුන්නකම් මෙන්න මේ රතින්ජර් එක පත්තු කරන්න. මෙන්න මේ රතින්ජර් එක ගනි. ගනින් මේ ටික. මම මේ කුස්සිය ටිකේ නිරදලක් කරන් එන්නම්. නැස්තිල වරේ. රයිඩර් අනේ ලයිටර් එකෝ උඩ පුතාර මේ ලයිටරේ රයිඩර් එකෝ ලයිටර් මොකද්ද බං බොය කරන්නේ? ඔය ලයිටර් දෙන්න ලයිටරේ පොඩ්ඩක් ඉදා මම ලයිටරේ අරන් එන්න. පොඩ්ඩක් ඉදා. දෙන්න ලයිටර් එකෝ අම්මඩිගේ රතින්යා අවුදෝ කොම්බර් සිගරට් එකක් කියලා රතින්යා දීප්පරයා පරය මමයියකෝ තාත්තේ කන්න එපා. නෑ අවුරුද්ද ලබාගෙන එනකොට කරපෑඩි හරිද කියහන්කෝ. නෑ තාත්තේ සම්පූර්ණයෙන් වැරදි අනේ ගහන්න එපා තාත්තේ. හරි මං උඹ ගැන පස්සේ බලාගන්න. මේ සුබ නැගතල් ලබාගෙන එනලා මීහර ගෙට්ට ගහලා පව් පුරව ගන්න බෑ මට. අන්න හරි තාත්තේ අන්න හරි. මෙන්න මේ වරේ මේ රතින්ගේ පත්තු කර අල්ලගනිමු. මෙන්න මේක හොඳට මතක තියාගනි. මම ගිනි පෙරල්ලට බිමිනකොට උඹ රතින්ජ පත්තු කරලා විසික් කරපන්. හැබැයි පුතෝ අතේ නම් තියාගන්න එපා හොඳේ. හරියට තාත්තේ මම වැඩේ කරන්නම්. රතින්ජක් ගන්න ඉදා. මට සිරි විමල සිරියට රතින්ජ දානවා. ඇටැක් එකට එන්නේ. පත්තු කර පුතේ. අයියෝ තාත්තේ වයසට වැඩ කරනවා ගිනි බෙල්ල මේ දෙන්න. යන්නේ. පුළුවන් වැඩක් කරන්න බෑ වයසටද වැඩ. කාලෙකට විමල සිරිය රතින්ජ දාන්න. පුතා මොකද්ද යකෝයි කරේ? ඇයි මොකද තාත්තේ? රතින්ජ අතේ තියාගෙන ගිනි පෙරල්ල විසික් කරේ. නැකතට වැඩ කරන ෂා අලුත් අවුරුද්ද පුණ්‍ය කාලය අප්‍රේල් මාස 14 අපෝ උඹරන් ඉන්න එපා මේ පැත්ත පාතක. ඔන්න මම නොකියුවා කියන්න එපා. මට මේ වැඩේවත් පාඩුව කරගන්න දීපන්. ඔබ ළඟින් ගියොත් ඇහැක් නැහැ. අනේ හරි තාත්තේ මට මේ පොඩි දෙයක් තුන දැනගන්න. ඒකයි මම මේ ආවේ. ඔව් කියපන්කෝ එහෙනම් මොකද්ද කියලා? ලිප්පකිනි මොනවද කියන්නේ මොකක්ද තාත්තේ? ආපෝ බං. උඹ ඒකවත් දන්නේ නැද්ද බං? උඹ මේකේද දැන් අවුරුදු කීයක් අවුරුදු සැමරුවද? හරි තාත්තේ දඟදිරිසානේ අහන්නේ. ලිප්පකිනි කියලා දන්නවා. මොකද්ද මේ මොලවනවා කියන්නේ? මොලවනා කියන්නද? මොලවනා කියන්නේ මේ කිරිකලේ අරන් උඹ ඔලුවට තියාගෙන ඉන්නවා. අනේ නිකන් මෝඩ කතා අහනවා ඵලයන් බං. මොකක්ද තාත්තේ ඒ කතාව? ඇහුවෙත් අදමයිනේ. මේ ඒ වගුල් වලින් වැඩන්නේ. මෙන්න මේ කිරිකලේ පොඩ්ඩක් බලපන්. නැත්තම් අර පූස් තඩිය බහගෙන මේක කිරි ටික බොයි. මම එළියට ගිහලා දර ටික අරන් එන්නම් හොඳේ. මේක බලපන්. මොකක්ද අකෝයි කිරිකලේ ඔරුදියක් කරන්නේ? මම මේ මොනවද තාත්තේ? මොලවර
අයියෝ යකෝ මං හිතුවේ නෑ අපෝ ඔච්චර පුරුවෙක් කියලා. එතකොට මේ දල් ටික දාන්න ඔබේ පුකටද? ඒක මන් දන්නේ තාත්තනක මේ ඔලුව තියා මොලවන්න කියලා දැන් ඉතින් මම මොලවනවා. කලින් පාර තෝ රතිඤ්ඤම්මක් සරමස්සර දැක්පා. දැන් කිරි කල උරු තියාගෙන දෙගාවනෝ. මගෙන් මැරුන්නකෝ. ඕක දීපම් බිමින්. මට බෑ තාත්තට උදව් කරන්න හදුවා මම ඒත් කරදි මම යන ගන්න. තියපන් ඕක බිමින්. ඕක තියපන් යකෝ ලිප උඩින්. මේක පත්තු කරන්න ඕක තියපන්. මොඩියක්. මට බෑ තියපන්. වචන නම් වචනේ. තියපන්. මටඩු කිරි කලේ. මෝ පට්ට බඩගින්නක් තියෙන්නේ. පට්ට මොකක් කර ලෝඩ් කරගන්න තියෙනවා නම් මේ ගන්ධාරියා ඊළඟට දෙන්නේ ආහාර පිසීමේ නැකත. හරිද? මං අර කෑම මේසෙකට ඔක්කොම ලෑස්ති කරලා ඉල්ල තියෙන්නේ. නැකත ලැබෙනකන් කෑම මේස පැත්ත පලාස කරනව නෙමෙයි. හරිද? මං අර ගේ පිටිපස්සේ වැඩ වගේක් තියෙනවා. වැඩ ඇල්ලීමේ නැකතට කරන්න වැඩ වගේක්. මං ඒක ලෑස්ති කරලා එන්න. එතකන් තෝ පැත්ත පලාස ගන්නෑ. හරිද? කිරි කාලෙත් බින්ද ගල් බූරුවා. මට පොඩි බඩගින්නක් නම් තියෙනවා. ආහා කවන්න. හරි තාත්තේ. ආහාර පිසීම අප්‍රේල් මස 14 වන සිකුරාදා අපරභාග 3:29ට විචිත්‍ර වර්ණ වස්ත්‍රා මොදාත් බවෙලා වගේ ඔන්න කොස්සපත් ඉදිරියට ඉරිපට්ටියක් කන්න. මට්ට බඩගින්න හිටියේ. මේ ලුණු මිරිසත් එක්ක කිරිපට්ටි ගන්න පංකාදු 5යි. පංකාදු 5යි. ඇයි උඹ රස කෑලි මුකුත් ගත්තේ නැද්ද? ඒවත් පංකාදු 5යි. අර බලන්න අදාත්තේ මේ කාලේ වෙල ළමයි එක්කනවා. මම මේ අවුරුද්ද කාපු රසම කිරිපත්තේ දා මේක. නෑ. උඹ මේ අවුරුද්දේ මේ ගදිරින් කන අන්තිම කිරිබත් එක ඕක. ඒ තාත්තේ ආයේ කිරිපත් හදන්නේ නැද්ද? කිරිබත් හදන්නේ නැද්ද? ගම් කබරය.